මෙහෙ තමයි ඉන්නවා කියලා තියෙන්නේ යාළුවේ. යාළුවේ පට්ට කැලයක් තියෙන්නේ මේ. මේක අමුතොම සද්දක් ඇහුණා යාළුවේ මට. හෙලෝ යාළුවනේ ඔයාලට කොහමද? අපි ටිකද සෑහෙන කාලේ දවසකින් සෙට් වෙන්නේ යාළුවේ. අද අපි යනවා මේ සුපිරි හොල්මන් ඉන්නවා කියලා ආරංචියක් ආවා යාළුවේ. අන්න ඒක පොඩ්ඩක් අපි බලන්න යන්නේ යාළුවේ. එතන මේක තරක් තියෙනවා. මේ තමයි ඉන්නවා කියලා කියන්නේ. ඒ පොඩ්ඩක් බලමු කියලා. අද මේ එතන හොල්මන් ඉන්නවා කියලා ආරංචියක් ආවා යාළුවේ. එන්න ඉස්සරහා තියෙනවා. මැටි ගෙදරක් කන්නේ ඉන්නවා කියලා අපිට කියන්නේ ගමේ ඉන්න කට්ටිය ඒක කිව්වා යාළුවා. එතන දෙල්ලා තියන්නේ පරිස්සමෙන් යන්න ඕනේ. පොල් ගුඩයක් කරලා දෙන යාළුවා පියන ගමේ කවුලන් ගියා. ඉන්න මේ ගෙදර ඉන්නවා කියලා ආරංචියක් ආවේ. ඒ බලමු යාළුවා ගිහිල්ලා. ඉතින් මං ගෙදරට ගියා. එතන නම් ඉන්නේ එච්චර අවුලක් නැහැ. මේ මෙතන තමයි ඉන්නවා කියලා දැන් දාලා තියෙන්නේ යාළුවා කට්ටිය කියන්නේ. කට්ටිය කියන්නේ ගමේ ප්‍රදේශ වාසීන් තමයි කියන්නේ ඉතින් යාළුවා. පොඩ්ඩක් ගිහලා බලමු. මෙන්න බාණ්ඩ තියෙනවා මං ඉන්නවාට පෙන්නන්න. තියෙනවා සුපිරම් කියන්නේ මෙතන තමයි ඉන්නවා කියලා කට්ටිය කියලා තියෙන්නේ. මෙතන දෙද්දිත් අපි මේක කුම්බාන්නේ මේකක් අයියක් තියෙනවා. පොට්ට බයක් වගේ තියෙනවා. එනට මම මේ පොඩ්ඩක් වීඩියෝ කරන්න ඕනේ යාළුවේ. ඒතර මේ මං තනියෙන් අද ආවේ. මේ හරි වාස්සේ දෙනවා කැමරාව දාලා බලමු ලස්සට. මොනවද තිබ්බොත් මේ යාළුවේ. මේ ආවේ බයිුණා යාළුවේ මාර දෙන්නයක් මේ අර ජනේලෙකුත් තියෙනවා. ඒ ජනේලෙත් තරලා බලමු යාළුවේ. ඒක ඇරලා තියෙන්නේ යාළුවේ. එතනත් දාමු. එතන මේ දොරක් තියෙනවා. මේ දොර අරින්න පුළුවන් ඒ සමයට අපි ඇරලා ඊයතුල්ල කියලා පොඩ්ඩක් බලමු. මොනවද තියෙන්නේ එහෙම තියනවද දන්නේ යාළුවේ. පොල්ල තොইল කරලා තියෙන්නේ. එතන පොඩ්ඩක් බලමු යාළුවේ. මට සිරි කියලා දැක්කා. පට්ට බයක් මේනේ බලහන්කෝ මේ කැරලා එහෙම තියෙන්නේ මේ. මට සිරි වෙනවා යාළුවේ මේ. ගේ පිටිපස්සේ අපි බලන්න පුළුවන් නේද? අතෝ මෙතන ඉඳගොත් තියෙනවා මචංලා මේ. පට්ට නිදක් යාළුවේ මේ. අඩෝ නිද වැහිලා වගේ කිව්ව. වැහිලා මචං හෙලින්නේ. අතෝ මේ මෙහි පට්ට කැලයක් බම් මේ. මට සිරි වෙනවා ඈ. අර පොඩ්ඩක් දොර ඇරලා අපි ඇතුළට යන්න පුළුවන් ද කියලා බලමු යාළුවේ. එහෙනම් අපි ඔහොම ඉස්සරහට යමු. අතෝල යා ගන්න පුළුවන් වුණොත් ගොඩේ. මේකේ මට සිරි මේ ඔක්කොම කැරලා ගියාම මේ ඔක්කොම මැටි ඔක්කොම කැරලා ගන්න සෑහෙන කාලේ මේකට ඇහිලා නැහැ වගේ යාළුවේ කට්ටිය මේ හරියේ අඩෝ ඔක්කොම ටික නෑ යාළුවේ මේ අහංකෝ නයිස් අම්මාසේ කළු නයි කොමින්නා යාළුවේ. එතන මොකක්ද තියෙන්නද මං හිතන්නේ මෙතන ලිපක්. ඔව් ලිපක් වගේ තියෙන්නද නේ යාළුවේ. එතන මේ ටේබල් එකක් තියෙන එක කැඩිලා. අපි නම් මෙතන හිල්ලොත් දාලා බලන්න ඕන. මොකක් පේන්නේ නැහැ. මම අපි අතෝල යන්නේ යාළුවේ. 1 2 3 කියලා අපි යන්න. 1 2 3 මට සී අරින්න බෑ යාළුවේ දොර. යාළුවේ දොර අරින්න බෑ. මොකද තියන්නේ නෙවෙයි. මේක අරින්න බෑ. මේ මෙතන මේකත් තියෙන අපි එක මේකට බලමු. ඒ යාළුවේ දොර අරින්න අපිට මට සිරි වෙනවා යාළුවේ. මේ මොකක්ද දන්නේ සීන්නේ පොඩ්ඩක් මේ පැත්තෙන් බලමු දොර අරින්න බෑ සීන්නේ. හරිනේ. දොර අරින්න බෑ සීන්නේ තමයි යාළුවේ. පස් මේ වෙලානේ. අඩෝ දැන් අපිට දොර අර ගන්න බැරි වෙනවා නේ කියන්නේ. මාර සීන් එකක් නේ ඔයි. දැන් මොකද කරන්නේ? කරන්න අපි දොර අර ගන්න බෑනේ. දැන් මේක ඇතුළට යා ගන්න බෑ ඒ කියන්නේ. අයියෝ යාළුවෝ. බලහන් අපි මේක ඇතුළට යන්න ආව දැන් ඇතුළට යා ගන්න බෑනේ. ෂෙට් විතර. ඩෝනෝ නේ මචං. ලහන් මේ තමුතමු සද්ද ටිකුත් ආව යාළුවේ මට මෙතන. මොනවා හරි මේ සීන් එකක් යනවා යාළුවේ මේක ඇතුලේ. කට්ටිය කියන ප්‍රදේශවාසීන් කිව්ව විදිහට නම් මට ආරංචි ආවේ. ඉතින් දෙන්නේ තුනේ මෙල්ලා කියලා හැම තමයි ආරංචි ආවේ යාළුවේ. මේක ඇතුලේ ඉන්නේ ඇවිල්ලා මේලා කියලා තමයි කිව්වේ. දැන් හොල්මන් වගේ ඈට අමුතු සද්ද බද්ද අහනවලු.
එහෙම සීන් තාමට ආරංචි නම් උනේ යාළුවේ. අපි දැන් මොනවා ගන්නද මේක තුලයා ගන්න බෑනේ. ඔයාලා වීඩියෝ එක ඉවරනේ හැම බලන්න යාළුවේ. යාළුවේ බෙලි තියෙනවානේ. මේ තියෙන්නේ. මම මේක බෙලි ගෙඩියක් අවුලන් කියලා තමයි ආවේ. මේ හරි තව ඇති. අපි ඒවත් බලමු. ඒවත් බලලා මේ හරි පොඩ්ඩක් බලමු මොනවද තියෙන්නේ. මේ අnder යාළුවේ පොට්ට කැලයක්. මේ තව ගෙඩියක් තියෙනවා යාළුවේ මේ. බෙලි ගෙඩියක්. කාර්යයට ගියා. තවත් බලමු. මෙතනත් තියෙනවා යාළුවේ ගෙඩියක්. මේ ගෙඩියත් හොඳයි. උලන්නේ එකක් හොඳයි. ඒක තවත් තියෙද්දි නැහැ යාළුවේ පොඩ්ඩක් බලමු. හරි මේ හැන්න එච්චරයි වගේ. මෙහෙ තමයි ඉන්නවා කියලා තියෙන්නේ යාළුවේ. මොනාට මෙහෙ අපිට යන්නත් අපරෝඩි දිහන්නේ ඔක්කොම පට්ට කැලයක් යාළුවේ. මේ කැල්ලා ඒක නිසා පොඩ්ඩක් ගේ වටේ යන්න නම් තියම් බලන්න. යන්නත් ටිකක් අමාරුයි යාළුවේ. ගේ වටේ මේ කන කැල්ලන් තියෙන කැලේ හද්ද කැලයක් යාළුවේ තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න යාළුවේ. තව බෙලිහන් දිනවද කියලා බලන්න. මම බෙලි කන්න වට ආසයි යාළුවේ. ටිකම තියෙලි ගන්න. එහෙනම් ඔච්චර තමයි යන්න උලන් යාළුවේ. තව යන්න බෑ වගේ. හද්ද කැලයක් තියෙන්නේ. යන්න බෑ යාළුවේ. පට්ට කැලයක් තියෙන්නේ මේ. මේක අමුතොම සද්දක් තවුනේ යාළුවේ මට. පට්ට කැලයක්. ඒකින් දා මම ගන්න යාළුවේ එන්නේ හරි පුවක් ගහකුත් කළා. යන්න වෙන්නේ නැහැ යාළුවේ. කරා යාළුවේ බෙලි නම් නේ තියෙන මෙතන එකයි. කාණි මේ හදි වික් කරා යාළුවේ කෝයි ටික. මේ තියෙන්නේ මෙතන මේකක් තියෙනවා. මෙතන ගෙඩිය. ඔක්කොම ටික අතර ගන්න බෑනේ යාළුවේ. මම සාෆ් කරලා දාගන්නවා. බෙලි තුනක් තියෙනවා යාළුවේ. මේ ගිහිල්ලා අපි එනවා කොහොමද? ඉන්නේ අපි මේවා පට්ට රහයිනේ ඉන්නේ. අයිස් සුප්‍රීම් බෙලි. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා කියම දාන්න යාළුවේ. එහෙනම් මම මෙතනින් end කරනවා. වීඩියෝ හොඳයි නම් comment එකක් like එකක් දාන්න යාළුවේ. bye bye. එහෙනම් මෙතනක් නා අපි තවත් ඉතින් සුප්‍රීම් වීඩියෝ එකක් මෙයාගේ සෙට් එක යාළුවේ පස්සේ. පට්ට බයක් මේ එන්නේ බලහන්කෝ මේ කැල්ලා එහෙම තියෙන්නේ මේ.